තෙරුවන් සරණයි කල්යාණ මිත්‍ර සියලු දෙනාටම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4ට පවත්වන්නට යෙදෙන නිරෝධ යාත්‍රා සදහම් සාකච්ඡා උදෙසා වැඩමවා වදාළ අතිපූජ්‍ය බද්දේගම ජිනසාර ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනු. එසේනම් අප සැමගේ නිවීම උදෙසා ඒ අති ගම්බීර තථාගත ධර්මයේ දේශනා කොට වදාරන්නට ස්වාමින් වහන්සේට ඉමහත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සීලව දිනාට පෙරවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී සදහම් යාත්‍රා සාකච්ඡාව තුළින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ උතුම් නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව සහ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත අත්දැකීම තුළින් අවබෝධ කරගන්නට දේශනා කළ ඒ උතුම් ධර්ම කාරණාවන් තමාගේ අත්දැකීම් තුළින්ම ගලපා ගැනීම තමයි මේ සාකච්ඡාවේ මූලික අරමුණ විදියට පෙන්වන්නට තියෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු දහම් කාරණාවක් විදියට අපි හැමදෙනාම දන්න, අපි හැමදෙනාම ජීවිතේ යම් කාලයකදී අසා තිබෙන දහම් කාරණයක් තමයි දාරුචීරිය කියන තමාගේ ශරීරයේ දරවලින් ඇඳගත් වස්ත්‍රයක් පුරවාගත්ත මෙන්න මේ කියන පුද්ගලයා පිළිබඳව අපි හැමදෙනාම අහලා තියෙනවා. මේ දාරුචීරිය කියලා කියන්නේ ජීවිතයේ සියලුම දේවල් කැප කරලා ධර්මාවබෝධය සිදු කරගන්නවා කියන චේතනාවෙන් කටයුතු කරපු එක්තරා චරිතයක්. ඒතර මේ දාරුචීරිය මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නට තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු ඒ උතුම් ධර්මයට තමයි අපි දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති කියලා අපි ශ්‍රවණය කරගන්නට යෙදුන දහම් කාරණා අතර තිබෙන්නේ. එතකොට අපිට මේක අහනකොට අපිට තේරෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපිට මේ දහම් කාරණාවන් කිහිපේ ජීවිතේ යම් යම් අවස්ථාවන් වලදී අහලා තියෙනවා. ඇහිලා තියෙනවා. දිත්තේ දිත්තමත්තං භවිස්සති කියන අර්ථය මොකක්ද කියලා බැලුවොත් අපිට වචනේ අර්ථය බැලුවොත් එන්නේ දැකීමක් පමණයි. ඇසීම පමණක් වේ. දැනීම පමණක් වේ. දැනගැනීමක් පමණයි. මෙන්න මේ ආකාරයන් හතර පිළිබඳව තමයි තථාගතයන් වහන්සේ දාරුචීරියට ධර්මයේ විදියට දේශනා කරන්නේ. එතකොට මේ දාරුචීරිය කියලා කියන්නේ
යම් ප්‍රදේශයක තමා පැදගෙන ආපු ඔරුව මහා කුණාටුවකට අසු වෙලා ගොඩබිමකට ආපු කෙනෙක්. මේ ගොඩබිමට එනකොට තමාගේ තිබුණ වස්ත්‍ර සියල්ලම නැති වෙලා යනවා. මේ ගොඩබිමේදී තමයි දාරුචීරිය දර කැබලි වලින් සකස් කරගන්න යම්කිසි වස්ත්‍රයක් හදාගෙන ගල් ගුහාවක තමයි වාසය කරන්නේ. මේ ගල් ගුහාවේ වාසය කරනකොට ආහාර අවශ්‍යතාවයන් සපුරා ගන්න මේ දාරුචීරිය පොඩි පිඟානක් වගේ යමක් මේ මැටි කෝප්පයක් වගේ මෙන්න මේ වගේ දෙයක් අරගෙන ගම ඇතුළට එනවා. මේ ගම ඇතුළට ආවයින් පස්සේ මේ ගමේ මිනිස්සු කල්පනා කරනවා මේ නම් රහතන් වහන්සේ නමක්ම තමයි. මේ නම් මේ සත්‍යයේ පණිවිඩය රැගත් බොහෝම ඥානවන්ත කෙනෙක්, සියලුම ආශාවන් බැහැර කරපු කෙනෙක්. ඒ නිසා අපි ආහාර ලබා දෙනවා කියලා මොකද කරන්නේ? මෙන්න මේ දාරුචීරියට ආහාරයෙන් උපස්ථානයන් කරනවා. දැන් දාරුචීරිය මේ මුකුත් දන්නේ නැහැ. හැබැයි මිනිස්සු හිතන්නේ රහතන් වහන්සේ නමක් තමයි මේ ඉන්නේ කියලා. ඊට පස්සේ තමයි මේ දාරුචීරිය මේ විදියට ආහාර ලබාගෙන ඒ ගල් ගුහාවේ ජීවත් වෙනකොට මේ සඳහන් වෙන්නේ තමාගේ ඥාති දෙවිවරයෙක්. තමාගේ ඥාති දෙවියෙක් ඇවිල්ලා කියනවා ඔබ රහතෙක් නෙමෙයි, ඔබ රහත් වෙලා නෑ. ඔබට ඇත්ත හොයාගන්න ඕන නම් ඔබ තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න. ඔබ තථාගතයන් වහන්සේ මුණ ගැහිලා මේ කියන සත්‍යයේ පණිවිඩය සොයාගන්න කියලා මෙතෙන්දි පණිවිඩයක් දෙනවා. මේ පණිවිඩය දුන්නයින් පස්සේ දාරුචීරිය පයින්ම යනවා මේ තථාගතයන් වහන්සේ කොතනද ඉන්නේ කියලා හොයාගෙන. දවස් ගණනාවක් යනවා. මේ දවස් ගණනාවක් තිස්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාම පුදබිමට ඇවිල්ලා උන්වහන්සේ ඉන්නවද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. එළුවෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ විහාරේ නැහැ. පින්නපාතේ සඳහා ගමට වැඩම කරනවා කියලා. එවලම මොකද්ද මේ දාරුචීරිය කරන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩපු තැන හොයාගෙන මේ ගම ඇතුළට යනවා. මේ ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පින්නපාත යන ස්ථානයටම ගිහිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ මම මේ වගේ දුරක ඉඳලා ආවේ. මට මේ සත්‍ය වටහා ගැනීමට අවශ්‍යයි. ඒක නිසා මට සැකෙවින් කෙටියෙන් දහම් දේශනා කරනසේක්වා. මට අවබෝධ කරගන්න ප්‍රඥාව තියෙනවා කියලා දාරුචීරිය දැන් ඉල්ලීමක් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී කියනවා මම පින්නපාතේ සඳහා වැඩම කරපු වෙලාවට ධර්මයේ දේශනා කරන්නේ නැහැ. දෙවෙනි වතාවේදී තිල්ලීමක් කරනවා, ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි වතාවේදී තිල්ලීමක් කරනවා මට මේ ධර්මයේ දේශනා කරන්න. මේ තුන්වෙනි වතාවේදී කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ
දකින්න එතෙන්දි තමයි බොහෝ වෙලාවක් දාරුචීරියට නැහැ. කුඩා වෙලාවක් තුලදී ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් නිසා ප්‍රඥාව අධික බැවින් මම මෙන්න මේ ධර්ම කාරණාව දේශනා කරනවා කියලා දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති කියන මෙන්න මේ ධර්ම කාරණාව සහ තවත් එක් දෙයක් තියෙනවා. ඔබ එතනක් නොවේ, ඔබ මෙතනක් නොවේ, ඔබ එහි අතරද නොවේ, ඔබ පරලොවද නොවේ කියන මෙන්න මේ කාරණාව ඔබ හැම දිනම අහලා ඇති. මෙන්න මේක තමයි තථාගතයන් වහන්සේ විසින් දාරුචීරියට දීපු පණිවිඩය. කෙටිම ධර්ම දේශනා විදියට සඳහන් වෙන්නේ මේක. ඒතර හොඳට බලන්න මෙතන කුමන ආකාරයෙන්වත් දීර්ඝ විස්තරයක් කරලා නැහැ. කර්මය කර්මඵලයේ කතන්දරයක්වත් පිනපව පිළිබඳවවත් සමාජය පිළිබඳවවත් ආහාර පාන පිළිබඳවවත් කිසිම දෙයක් මෙතන සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් දාරුචීරිය පැවිද්දෙක්ද? ඒත් නැහැ. එහෙනම් මේ දාරුචීරිය කියලා කියන්නේ ප්‍රඥාව අධිකම කෙනෙක්. අපි පුද්ගලයෙක් විදියට කියමුනේ. එහෙනම් මේ ප්‍රඥාව තුලින් ගලප ගන්නවා අර කියපු වචන ටික. එහෙනම් වචන තුලද මේ ධර්මයේ තියෙන්නේ. එහෙනම් අපිට ඕන තරම් ඇහෙන්නේ නැද්ද? දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති කියලා අපිට ඕන තරම් වචන ඇහෙන්නේ නැද්ද ජීවිතේ? අපිට ඕන තරම් වචන ඇහෙනවා. හැබැයි අපිට ඒක අවබෝධ වෙලා නැහැ. එහෙනම් මෙතන වචන නෙමෙයි ගැටලුව තියෙන්නේ. වචනෙන් එළියට එන අර්ථය ගැලපෙන්නේ කොතෙන්ටද? ප්‍රඥාවට. අන්න ඒ වචනෙන්ම බුදුරජාණන් වහන්සේ නිසා තමයි ප්‍රඥාවටයි ධර්මය කියලා දේශනා කරේ. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ කියලා කිව්වේ කාටද මේ? පුද්ගලයන්ටද ස්වභාවයකටද? ස්වභාවයකට. එහෙනම් ප්‍රඥාව තමයි ධර්මයේ තෝරලා ගන්නෙ. එහෙනම් වචනවල ධර්මයේ නෑ. වචන ඉක්මවා යන අර්ථයක් අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥාව අවදි වීම කියලා කියන්නේ. එතෙන් පටන් එයාගේ ගුරුවරයා වෙන්නේ කවුද? තමාමයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් හඳුන්වනවා පරතෝ ഘോഷ ප්‍රත්‍යයෙන් නිදහස් වුණ කෙනෙක් විදිහට. ඒකේ අර්ථය මොකද්ද? පරතෝ ഘോഷය කියලා කියන්නේ මොකද්ද? බාහිරින් ඇහෙනවා කියන එක නෙමෙයිද? ഘോഷය කියලා කියන්නේ ශබ්දය. එහෙනම් පරතෝ ഘോഷය කියලා කියනවා බාහිර පුද්ගලයෙක් විදිහට සමාජයේ අද හඳුන්වනවානේ. කොහොම වුණත් මේක ගත්තොත් බාහිර කියන අන්තයෙන්ම ඒක නම් නිදහස්. මොකද එතෙන් පටන් තමයි අවබෝධ කරගත්තේ ධර්මයේ පහළ වුණේ තමා තුලමයි. බුදුන් වැඩ සිටියේ තමා තුලමයි. බාහිරේ තිබිලා ශබ්දයක් ඇහිලාම අවබෝධ කරගත්තා නොවේ කියලා අවබෝධ කරගන්නේ කොයි වෙලාවටද? අවම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණ වෙලාවට. එනම් මෙන්න මේ ස්වභාවයක් ගැනයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව කියලා දේශනා කරේ. එතකොට අපි බලමු දිත්තේ දිත්තමත්තං භවිස්සති. මොකද්ද මේ දිත්තේ දිත්තමත්තං කියලා කියන්නේ? පේනුන
පෙනුණා විතරයි. එහෙම නැත්නම් දැක්කොත් දැක්කා. එතනින් එහාට කතාවක් නෑ වගේ එකක්. ඇහුනොත් ඇහුණා විතරයි, දැනුණොත් දැනුණා විතරයි, හිතුනොත් හිතුණා විතරයි. එහෙනම් මේ කියන්නේ මොකද්ද? පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන ජීවිත අත්දැකීම් 4 පිළිබඳව. එහෙනම් ඔන්න දැන් තමාගේ ඇතුළාන්තයට ඔබ යන්න ඕන. දාරුචීරියට මේක අවබෝධ වුණා. එහෙනම් දැන් වෙන මොකුත් නෙමෙයි, ඔබ හොඳට ඔබ දිහා බැලුවයින් පස්සේ ඔබ කියලා කියන්නේ කාටද? ඔන්න මුලින්ම එන ප්‍රශ්නේ. ඔබ කියන එක පැත්තකින් තියලා ඔබ හොඳට බලන්න මේ ස්වභාවයන් 4 නෙමෙයිද මම බවට පත් වෙන්නේ. මම කියලා හැම වෙලාවකම පත් වෙන්නේ මොන ස්වභාවයන්ද? මෙන්න මේ ස්වභාවයන් 4 නෙමෙයිද කියලා ඔබ බලන්නකො. මොකද්ද මේ ස්වභාවයන් 4? පේනවා, ඇහෙනවා, දැනෙනවා සහ දැනගන්නවා. මේ 4 තමයි අපේ ජීවිතයේ විදියට අපි අත්විඳින්නේ. එනම් හොඳට මේ වෙලාවේ බලන්න, ඔබට පේනකොට නෙමෙයිද ඔබ ඉන්නවා කියලා ඔබට දැනෙන්නේ. මොනවාම හරි දෙයක් පේනකොට තමයි අපිට මම ඉන්නවා කියලා ඔන්න දැනෙන්න පටන් ගන්නෙ. ශබ්දයක් ඇහෙනකොට තමයි මම ඉන්නවා කියලා ඔබට දැනෙන්නේ. ගන්ධ සුවඳ ස්පර්ශයක් දැනෙනකොට තමයි මම ඉන්නවා කියන එක මම විද්‍යාමාන වෙන්නේ. එහෙනම් ඔබට සිතුවිල්ලක් පහළ වෙනකොට තමයි මම ජීවත් වෙනවා, මට තමයි මේ දේවල් හිතෙන්නේ කියලා මම ඉන්න බවට දැන් විද්‍යාමාන වෙන්නේ ওই 4 ඇතිකල්හි නෙමෙයිද? එහෙනම් මේ ඇතිකල්හිමයි මෙය. පැහැදිලි නේද? දිට්ඨ සුත මුත විඤ්ඤාත මේ 4 තමයි මම කියලා අපි ලේබල් කරගෙන ඉන්නේ. එහෙමනම් මේ අත්දැකීමෙන් තොරව මම කියලා කෙනෙක් නොමැත. මම කියලා කෙනෙක් නෑ මේ අත්දැකීම් 4න් තොරව අපිට. එහෙමනම් අපිට අවබෝධ කරන්න තියෙන්නේ මේ 4 නෙමෙයිද? මේ කියන 4. එහෙනම් සංක්ෂිප්ත කරලා තථාගතයන් වහන්සේ දාරුචීරියට දේශනා කරපු ධර්මය තමයි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන අත්දැකීම් 4 පිළිබඳව ප්‍රත්‍යක්ෂ කර ගැනීම. වෙන මොකද දීර්ඝ විස්තර කරේ නෑ බුදුරජාණන් වහන්සේ. මොකද ප්‍රඥාව අධික නිසා, වෙලාව නැති නිසා. මේ කතාවේ අවසානය මොකද්ද? මේ ධර්මාවබෝධය සිදු කරලා කුඩා වෙලාවක් ඇතුළත එළදෙනක් විසින් මේ දාරුචීරිය මහරහතන් වහන්සේව ඝාතනය කරනවා. එතෙන්දී පිරිනිවන් පානවා. නේද? එහෙනම් පිරිනිවීමටපත් වෙනවා. එහෙනම් මේ සියලුම කෙලෙස් නැසලා මේ උතුම් ධර්මාවබෝධයේ බවට යථාර්ථයේ බවටමපත් වුණා. එහෙනම් මෙතන තමයි සාරය පවතින්නේ. බොහොම ගැඹුරු දහම් කොටසක් තමයි බුදුරජාණන් වහන්සේ සැකෙවින් දේශනා කරන්නට යෙදුනේ.
එහෙනම් මේ තරම් සැකෙවින් දේශනා කරන්නට යෙදුන මේ දහම් කාරණාවන් පිළිබඳව අපි බොහෝම වචන අඩුවෙන් පාලි වචන ටිකක් අඩු කරලා අපි මේක ජීවිත අත්දැකීම තුලින්ම ගලපා ගැනීම තමයි අපි මේ සාකච්ඡාව තුල සිද්ධ කරගන්නට යෙදෙන්නේ. එහෙමනම් අපි බලමු පේනවා කියන්නේ මොකක්ද? පේනවා කියලා කියන්නේ මොකක්ද මේ? අපි ඒකට තමයි චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. මේ වචන ටික අහලා තියෙනවා ඇතිනේ. මේකෙන් කියවෙන්නේ මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච. අපි ඔන්න වචන ටිකේ අර්ථය බැලුවොත් චක්කුංච පටිච්ච ඇස රූප චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං උපදිනවා කියනවා මොකද්ද? විඥානයක් සිතක් දැනගැනීමක් පහළ වෙනවා කියලා කියනවා. එහෙනම් අපි සරලව බලමුකෝ. ඔබට පේනවා කියනකොටම අපි කොටස් තුනකට මේක වෙන් වෙනවද නැද්ද? ඔබ හිතන්න එක පාරටම ඔබ එළිය බලනකොට ඔබ දකිනවා කවුරු හරි කෙනෙක් ඇවිදිනවා. දැන් පිරිමි කෙනෙක් කියලා හිතන්නකෝ. දැන් මේ පිරිමි කෙනෙක් දකිනකොට මේ පේනවා කියන එකද ඔබට ගෝචර වෙන්නේ? එහෙම නැත්නම් පිරිමි කෙනෙක් ඉන්නවා කියන එකද? දැන් පේනවා කියන එක ඔබට ගෝචර නැහැ. ඔබ කෙලින්ම කියන්නේ මොකද්ද? මම පිරිමි කෙනෙක් දැක්කා. මම හඳ දැක්කා. මම තරුවක් දැක්කා. මම කුරුල්ලෙක් දැක්කා. මෙහෙමනේ අපි කියන්නේ. එතකොට මේ පේනවා කියලා කියන්නේ මොකද්ද? පේන දේද? පේනවා කියලා කියන්නේ දිට්ඨ කියලා කියන්නේ පේන දේ නෙමෙයි. පෙනීම. දැන් පෙනීම කියන එක ගැනද අපි කතා කරන්නේ පේන දේ ගැනද? අපි කතා කරන්නේ පේන දේ ගැන. හැබැයි පෙනීම කියන එක අපිට ගෝචර නෑ. ඒක අපිට දකින්න විදිහක් නෑ. මෙන්න මෙතන තමයි මේ දහම් කාරණාවේ ගැඹුරුම කොටස පවතින්නේ. දිට්ඨියේ දිට්ඨ මත්තං භවිස්සති. ඔබට තේරෙයි අන්තිමට මේ ලෝකේ මෙහෙම අත්දැකීම් හතරක් කිසිසේත්ම නොපවතින බව. එහෙනම් අත්දැකීම් හතර නොපවතිනවා කියලා කියන්නේ මොකක්ද වෙන්නේ? මම කියලා ස්වභාවයක් සකස් වෙලා නැති බව ඔබට වැටහෙන්න ඕනේ. ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්යමත් බව. ඒක තමයි වටිනාම ධර්මකාරණාවක් බවට මේක පත් වෙන්න තියෙන හේතුව. එහෙමනම් පේන දේ හැර අපිට පෙනීම ගෝචර වෙන්නේ නැහැ. ඇහෙන දේ හැර ඇහිීම ගෝචර නැහැ. දැන් ගඳ සුවඳ දැනෙනවනේ නහයට නේද? දැන් අපිට ලස්සන සින්දුවක් ඇහෙනවා එක පාරටම ඇහෙනවා. මේ ඇහෙනකොට අපි මේ සින්දුව කියන එක අපි ගන්නවනේ. හැබැයි ඇහෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒක ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් රස ගැන අපි කතා කරනවා පැණි රස කියලා අපි කියනවා. දැනෙනවා කියලා කියන්නේ මොකද්ද මේ? ඒකත් ගෝචර නැහැ. දැනෙන දේ සහ දැනෙන කෙනා කියන අන්ත දෙක විතරයි අපිට පේන්නේ. දැන් ඔබට පේනවද මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු සෑම දහම් කරුණකම තියෙන එකක් කියලා? දාරුචීරියට දේශනා කරපු එක සහ නාම රූප විඥාන කියලා දේශනා කරත් ඒක එකමයි. හේතුව
නාමයේ ඒකාන්තයක් රූපේ ඒකාන්තයක් විඥානං මජ්ජි. දැන් අපි විඥාණය දකිනවද? හැබැයි නාම රූප කියන එක අපිට කියන්න බැරිද? නාමය කියන්නේ ඔබ දැනගන්න ටික. රූපය කියලා කියන්නේ දැනගන්න එකේ ප්‍රතිරූපේ එළියේ ඔබට හැම වෙලාවකම නැද්ද? දැන් හිතන්නකෝ. ඇපල් ගෙඩියක් කියලා ඔබට මෙනෙහි වෙනවා. හිතට දැනෙනවනේ. ඔන්න ඇපල් ගෙඩියක් කියලා මෙනෙහි වෙනකොට එළියේ අල්ලන්න පුළුවන් රතු පාට ඇපල් ගෙඩියක් කියන එක තියනවද නැද්ද? තියෙනවා. එතකොට මෙන්න මේ අන්ත දෙකමයි හැම වෙලාවකම පෙන්වන්නේ. හැබැයි මේ දෙකම එකතු කරන්නා තමයි අපි මොකද්ද? විඥාන කියලා හඳුන්වන්නේ. එතකොට අපිට මැජික් එක පේන්නේ මැජික් එකෙන් එළියට එන දේ තමයි අපි හැම වෙලාවකදීම දකින්නේ. එනම් බුදුරජාණන් වහන්සේ විඥානය මායාවකට හෝ විඥානය මායා කරුවෙකුට හතරමං හන්දියක මැජික් පෙන්නන මායා කරුවෙකුට උපමා කරනවානේ. එතකොට මේ හතරමං හන්දිය මැජික් පෙන්නනවා කියලා කියන්නේ ලේසි වැඩක්ද? හතර පැත්තෙන්ම පේනවා. ඒකයි මැජික් එකක් කියලා කියන්නේ. මැජික් එක අපි දන්නවද? මැජික් එක දන්නවා නම් අපිට ඒක මැජික් එකක් වෙනවද? මැජික් එක දන්නවා නම් අපි ඒක මැජික් එකක් නෙමෙයි. ඒක පට්ටපල් බොරුවක් කියලා අපි ඒ වෙලාවේදී අවබෝධ කරනවා. ඒ නිසයි අපිට මේක මැජික් එකක් නොවෙන්නේ. දැන් අපිට මේක මොකක් වෙලාද? ඇත්තක් වෙලා. අර මැජික් කාර්යය පරවිය මවනවා. අලිය ඇත්තු මවනවා. නේ දැකලා තියෙනවනේ මැජික්. මිනිස්සු දෙකට කපනවා. දැන් මේක නොදන්න තාක්කල් මොකද්ද මේක අපිට? පුදුමාකාර ඇත්තක්. පුදුම ඇත්තක්. හැබැයි මේක ඇත්ත දැනගත්ත වෙලාවට මොකද්ද? ඔබ දැකලා තියෙන අර බොරු ඇඟිල්ලක් දාගෙන ඒක ඇතුළට තමයි සමහර රෙදි කෑලි එහෙම පොඩි මැජික් තියෙනවා දැකලා තියෙනවා. හැබැයි ඒක දැනගත්ත වෙලාවට අරක මැජික් එකක්ද? නෑ දන්නවා මේ පට්ට බොරුවක් කරන්නේ පුදුම හොරෙක් මේ වංචාකාරයෙක්. ඒක දැනගන්නකම් මේ මිනිස්සයා මේ ලෝකේ ඉන්න හොඳම මැජික් කාරයා. ඇත්තමයි පෙන්වන්නේ. ඒ විදියම තමයි අපිට මේ වෙලාවේ හිතෙන එක. හිතෙන එක කොහොමද මැජික් එකක් වෙන්නේ? ඒ මැජික් හතර තමයි ඔබ දකින්නේ ඔය. මොකද්ද මැජික් හතර? පේනවා කියන එක එකක්, ඇහෙනවා කියන එක එකක්, දැනෙනවා කියන එක එකක්, දැනගන්නවා කියන එකත් ඔන්න මැජික් එක. දැන් අපි මැජික් එක දන්නේ නැති නිසා අපි ඒකට රැවටිලා මේ මගේ ජීවිතය නේද මේක පුදුමාකාර සැපක් වටිනවා කියලා ගන්න නැද්ද? සංසාරය කියන්නේ ඕක තමයි. එහෙනම් සං කියලා කියන්නේ කෙලෙස් කන්දරාවකට. සාරයි කියලා කියන්නේ මොකද්ද? වටිනවා කියන අර්ථය. එහෙනම් කෙලෙස් ටික සාරයි කියලා ගන්න තාක්කල් ඔබ කොහෙද ඉන්නේ? සංසාර ප්‍රවාහයක අතරමං වෙච්ච බොහෝම දරුණු අනතුරකටපත් වුණා හා සමානයි. නේද? භව රෝගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරෙත් ඔන්න ඔය හේතුව නිසා. එහෙනම් හොඳට බලන්න අපි මේ මැජික් එක දකින්නකම් මැජික් එක අවබෝධ කරනකම් අපි මේකට රැවටෙනවා. එහෙනම් අපි ආපහු අර අත්දැකීම් හතර විස්තර කරගත්තොතින් පේනවා කියලා කියන්නේ පේන දේ නෙමෙයි. අපි අම්මා කියලා කියනව නේද පේනකොට? එහෙමනේ අපි කියන්නේ. අපි ගහක් දිහා බලනකොට අපි කියනවා මේක ගහක්, මේක අඹ ගහක්, මේකේ ගෙඩි තියෙනවා. අපි ඒක විස්තර කරනවා. අපි පාරේ කෙනෙක් හම්බුනාම කියනවා අහවලා තමයි අර යන්නේ. මගේ යාළුවෙක් තමයි අර ඉස්සරහට එන්නේ. අපි පෙන්නනවනේ එහෙම. ඔබ
ඔබව හඳුන්වන්නෙත් ওই විදිහට නෙමෙයිද? මේ තමයි මම. මම පිරිමි කෙනෙක්. මම අද ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. මං කොණ්ඩේ කපලා ඉන්නේ. අපි ඒක විස්තර කරන්නේ නැද්ද? විස්තර කරනවා. ඒ මැජික් එක අපි දන්නේ නැහැ. අපි හිතන්නේ මම කියලා කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවාමයි. ස්ථිරයි ඒක. ඕක තමයි අපි පත්තුන ලොකුම ව්‍යසනය. අපි වෙන ව්‍යසන ගැන කතා කරනවා නේද? හැබැයි මේ සියලුම ව්‍යසන ටික ඇති උනේ ওই හතරෙන් නෙමෙයිද? දැන් ගම් වතුර ඔබට ගෙනල්ලා දුන්නේ කවුද එතකොට? ගම් වතුර ආවේ පෙනීම ඇතුලෙන් නෙමෙයිද? ගම් වතුර ටික ගම් වතුර කියලා දන්නවද? ඔබ හොඳට කල්පනා කරන්න මේ කියන කාරණා ටික. ගම් වතුර දන්නවද පින්වතුනි ගම් වතුර කියලා? මේකට මිනිස්සු මැරෙනවා කියලා දන්නවද? දන්නේ නැහැ. ඇහිව දන්නවද පින්වතුනි ගම් වතුර කියලා? හොඳට හිතන්නකෝ. ගම් වතුර කියන ශබ්දය ගම් වතුරද? එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ගම් වතුර ඇල්ලුවයින් පස්සේ අත කියනවද ඔබ මේ අල්ලුවේ ගම් වතුර කියලා කියනවද? නෑ. ඇහැ කියනවද? කන කියනවද? නාසය, දිව, කය මොකද්ද මේ විහිළුව නේද? එතකොට අපිට මේ ව්‍යසන සියල්ලම සිද්ධ වුණේ කොයි විදිහටද? අපි මුල හොයන්නේ නැහැ. අපි මුලට යනකොට තේරෙනවා මේ ව්‍යසනයේ සිද්ධ වෙලා තියෙන්නේ තමා තුලමයි. තමා කියන එනා ඉන්න තාක්කල් අපි ව්‍යසනයක ඉන්නවා කියලා අපිට තේරෙන්නේ නැති වෙලා තියෙනවා. එහෙනම් පෙනීම ඇතුලේ නේද ගම් වතුර ටික ගලාගෙන යන්නේ. ඇහෙනවා කියන එක ඇතුලේ නේද ගම් වතුර ගලාගෙන යන්නේ. දැන් තමන්ගේ යාළුවගෙන් අම්මගේ අතින් ඇල්ලුවාම ඒ යාළුවගේ අත කියනවද මම ඔයාගේ යාළුවා කියලා කියනවද? කතා කරනවද අත? කොණ්ඩේ ඇඟ කතා කරලා කියනවද? එහෙම එකක් නැහැ. තමන්ගේ අතින් කතා කරලා කියනවද මේ අල්ලන්නේ අබ ගෙඩියක්, මේ යාළුව තමයි අල්ලන්නේ, මේ ඔයාගේ අම්මගේ ඔළුව තමයි අල්ලන්නේ? එහෙම කියනවද? ඒත් නැහැ. එහෙනම් මේ මානසික රෝගය නිසා නෙමෙයිද බුදුරජාණන් වහන්සේ මේක රෝගයක් විදිහට පෙන්වුවේ? භව රෝගය කියලා කිව්වේ නිකන් නෙමෙයි නේද? මේ පැවැත්මම රෝගයක්. මේක මානසික ලෙඩක්. මේක අවබෝධ වෙන තාක්කල් මේ රෝගයෙන් නිදහස් වීමක් නැහැ. එහෙමනම් පේනවා කියන එක ඇතුලේ මිනිස්සු ඉන්න පුළුවන්ද? එහෙම ඉන්නවද? පේනවා කියන එක ඇතුලේ මිනිස්සු ඉන්නවා නම් ඔබ හැම දිනම ප්‍රොජෙක්ටර් එකක් අරගෙන මේක හිස් බිත්තියකට යොමු කරලා මේක චිත්‍රපටියක් බලනවා. මේ චිත්‍රපටිය ඇතුලේ නළු නිළියෝ ඉන්නවද? චිත්‍රපටිය ඇතුලේ ඉන්නවද බල්ලෝ, පූසෝ, කාන්තාවන්, පිරිමි? එහෙම ඉන්නවද මේ චිත්‍රපටිය ඇතුලේ? නෑ. හැබැයි අපි ඒක බලනකොට හිතෙන්නේ මොකක්ද? ඇත්තටම මේකේ මෙවැනි සිද්ධියක් සිද්ධ වෙනවා කියලා අපි හිතනවා. හැබැයි මේක උපමාවක්.
දැන් චිත්‍රපටයේ ඉන්න මිනිස්සයා ගිහිල්ලා ඇල්ලුවොත් අර බිත්තිය ඔබට ඒ කෙනාව අහු වෙනවද අතට? අහු වෙන්නේ නැහැ. එහෙනම් ඇත්තටම කියන ඇල්ලියම ඔබ හිතලා බලන්නකෝ. ඇත්තටම මම කෙනෙක්ව අල්ලනවා කියලා ඇල්ලුවාම අර බිත්තිය ඇල්ලුවා හා සමානවම නෙමෙයිද ඔබට තද බවක් නෙමෙයිද දැනෙන්නේ? තද බව. ඉතුරු ටික කවුද කරන්නේ? අරක බොරුවක් මේක ඇත්ත කියලා ඇහැ කිව්වද? අර පේන්නේ බොරුවක් ඒක නම් මිනිස්සු නෑ. මේක නම් ඇත්තමයි මේක ඇත්තම ලෝකයක් ඇත්තම මිනිස්සු ජීවත් වෙනවා කියලා කිව්වේ කවුද? ඇහැද කිව්වේ හිතද? මම බොහොම සරල තැනකින් මේක ගන්නෙ. ඇහැද ඔබට කියන්නේ මේක ඇත්ත අරක බොරු කියලා? නෑ අපිට කියන්නේ කවුද? හිත විසින් කියනවා අරක නම් බොරුවක් මේක නම් සම්පූර්ණ ඇත්ත. ඔන්න ඔය විදිහට තමයි අපි මෙච්චර කාලයක් රැවටෙන්නේ. දැනුත් හිතෙන්නේ මොකද්ද ඔබට? මේ වෙලාව නම් ඇත්තම ඇත්ත. ඇත්තම ධර්ම දේශනාවක් තමයි දැන් ඇහෙන්නේ. ඒකත් කවුද කරන්නේ? ඒත් ඒ විදිහමයි. එහෙනම් දිත්තේව දිත්තමත්තං භවිස්සති කියන එකේ අර්ථය ඔබට ටිකක් බැලුවොත් පේන දේ දන්නේ නැහැ පේන දේ ගැන. දැන් ඔබ ගහක් දිහා බැලුවොත් ගහ දන්නේ නැහැ ගහේ දිග පළල මෙච්චරයි කියලා දන්නවද? දන්නේ නැහැ. ගහේ නම දන්නවද? ගහ දන්නේ නැහැ. ඒ ගහ මෙච්චර වටිනවා කියලා දන්නවද? ඒ දන්නෙත් නැහැ. එහෙනම් අපි භෞතිකව පනවාගත්ත අපි හිතාගෙන ඉන්න ඇහැ දන්නවද? අතන තියෙන්නේ ගහක් කියලා කියනවද? එහෙම කියන්නෙත් නැහැ. එහෙනම් ඔබට තේරෙනවද මේ චක්කුංච පටිච්ච රූපේච කියලා කියන්නේ මොකද්ද මේ? මොන වගේ සිද්ධියක්ද? ඇහක් තියනවා ඇහැට රූපයක් පෙනිලා හිතක් උපදිනවා කියන එකද? කිසිසේත්ම නැහැ. ඇහැ කියලා කියන්නේ මොකක්ද බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට? ඇස ආධ්‍යාත්මික ආයතනයක්. කන ආධ්‍යාත්මිකයි, නාසය ආධ්‍යාත්මිකයි, දිව ආධ්‍යාත්මිකයි, කය මන ආධ්‍යාත්මිකයි. එහෙනම් මේ ඇහැ කන නාසය දිව කය මන අල්ලන්න පුළුවන් භෞතික වස්තුවක් නෙමෙයි. ඒක මුලින්ම අපි වටහා ගන්න ඕනේ. එහෙනම් මේක යම් කිසි කෙනෙක් මුලින් අහනවා නම් යම් කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒව සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ පෙරණැසූ විරුවක් තමයි මම දේශනා කරන ධම. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. අහපු ධර්මයක් නෙමේ තථාගතයන් වහන්සේ නම දේශනා කරන්නේ. එතකොට දැන් හොඳින් බලන්න පේන දේ බව දන්නේ නැහැ. ඇහැ බව දන්නෙත් නැහැ. ඇහැ දන්නවද මේ තියෙන්නේ ඇහැ කියලා? ඒ දන්නෙත් නැහැ. එහෙනම් චක්කුංච පටිච්ච රූපේච කියලා කියන්නේ මොකද්ද? ඇහැ කියලා කියන්නේ මොකද්ද? දෘෂ්ටියක්. දෘෂ්ටියක් තමයි ඇහැ කියලා කියන්නේ. එහෙනම් මේ ඇහැට පතිත වෙන්නේ මොකද්ද මේ? අපි හිතනවා එළියේ තියෙන වර්ණ සටහන් ටිකක් මේ ඇහැට පතිත වෙනවා කියලා. ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? ගහ කියලා සිහිපත් වෙන්නේ ඇහැටද හිතටද? හිතට නෙමෙයිද?
හිතට. එහෙනම් සංඥාවක් නෙමේද ඇහැ කියලා කියන්නේ? පේනවා කියලා කියන්නේ? පේනවා කියලා කියන්නේම සංඥාවක්. එහෙම නේද? රතු පාට කියන එක ඇහි වදිනවද ඇවිල්ලා? එහෙම වෙනවද? දැන් අපි සරලවම ගත්තොතින් මෙන්න මේ කාරණේ ඔබ හිතන්න එළියේ තියෙන ගල් පර්වතයක් අපි දකිනකොට ඒ ගල් පර්වතේ බොහෝම තදයි බොහෝම රළුයි කියලා අපි දන්නවනේ. ගලක් කියලා කියන්නේ බොහෝම රළු දෙයක් නේ. දැන් මේ රළු බව අපි බලන්නේ කොහෙන්ද? ඇහින් බල නෙමෙයිද කියන්නේ ගල් පර්වතයක් තියෙනවා. කඩන එක නම් ලේසි නෑ. බොහෝම හයියයි කියලා අපි කියන්නේ නැද්ද? ශක්තිමත් කියලා අපි කියන්නේ නැද්ද? කියනවා. දැන් ඇහැ කොහොමද තද බව දන්නේ? ඇහැට පේන්නේ මොනවද? රූප. ඇහැට පේනවා විතරයිනේ. තද බව දන්නේ කවුද? කය නේද? එහෙනම් තද බව දන්නේ කය. දැන් කනට එනවා තදයි කියලා බොහොම ශක්තිමත් කියලා. දැන් කනට දැනුණාද ශක්තිමත් බව? නැහැ. එහෙනම් හොඳට කල්පනාවෙන් බැලුවහම මේ මැජික් එකක් බව අපිට මුලින්ම තේරුම් යන්න ඕනේ සරල ක්‍රමයට හරි. නේ? එතකොට ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, හිතට සිතුවිලි. එහෙම නැත්නම් ධම්ම කියලා අපි කියනවා. මේ හය පොඩ්ඩක් අපි ලියා ගන්න වෙනවා මේ දිත්තේ දිත්ත මත්තන් කියන කාරණාවට එනකොට. මේ ටික ලිහිලා තමයි එන්නේ. දැන් ඇහැ කන නාසය දිවකය මන කියලා කියන්නේ පේනවා කියන එකේම එක්තරා කොටසක්. පේන්නේ කොහෙටද? ඇහැට. ඇහෙන්නේ කනට. දැනෙන්නේ නාසයට, දිවට, කයට. එන තුනක් තියෙනවා. ඒතර දැනගන්නේ සිත. ඔන්න දැන් ලඝු කරලා බැලුවහම ආයතන 6 කියන එකම මොකද්ද? ආයතන 6 කිව්වට මෙතන තියෙන්නේ මොකද්ද? 4යි. පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන 4ට ආපහු වැටෙනවා. දැන් තේරෙනවද මේ බුද්ධ දර්ශනය කියලා කියන්නේ අපි හිතන තරම් මේ පහසුවට ගන්න පුළුවන් එක නෙමෙයි නේද? එහෙනම් මේ දිත්තේ දිත්තමත්ත පෙනීමක් කියලා කියනකොට ඔබ හොඳට හිතන්න. ඔබ දැන් ඔබ ඉදිරියේ තියෙන කළු ගලක් දිහා බලනවා. මේ කළු ගල දිහා බලනකොට කළු ගල කිව්වෙත් නෑ කළු ගල බව, ඇහැ කිව්වෙත් නෑ. දැන් මේක පැහැදිලිනේ. එහෙනම් මේක කියන්නේ කවුද? හිත විසින් කියලා ඔන්න දැන් අපි දන්නවා. ඔන්න දැන් ඕක තමයි අපි කියන්නේ පෙනීම. අපි ඕකට ලේබල් එකක් ගහනවා මොකද්ද? පේනවා. දැන් පේනවා කියන එක ගැන අපි විස්තරයක් දන්නේ නෑ. දැන් කළු ගල කියන්නේ සංඥාවක්. තදයි කියලා ඔබ දැනගත්තේ සංඥාවක් විදියට. දැන් හිතන්නකො කළු ගලක් ගිහිල්ලා අල්ලනවා අතින්. මේ කළු ගල අල්ලනකොට අත විසින් දැනගත්තෙත් නෑ කළු ගල විසින් දැනගත්තෙත් නෑ. එහෙනම් සංඥාවක් විදියට නෙමෙයිද තද බව පවා අපි දැනගෙන තියෙන්නේ. දැන් ඔබේම කකුල දැන් ඇල්ලුවොත් එහෙම කකුලද කියන්නේ හිත විසින්ද? දැන් මම මගේ ගලනවා කියලා කියන්නේත් කවුද?
සිත සිතුවිලි කියන අන්ත දෙකෙන් නෙමෙයිද? දැන් ඔබට පැහැදිලි වෙනවා මෙතන ක්‍රියාත්මක වෙන්නේ මනෝමූලික ධර්මතාවයක්. මනෝමූලික දහමක් තමයි ලෝකය මම කියලා කියන්නේ. අන්ත දෙකක්. ඔන්න දැන් අපි ටික ටික මේක ලියාගෙන යනවා. එහෙනම් ඔබට දැන් පැහැදිලි මේක භෞතික කතාවක් නෙමෙයි මානසික ලෝකයක්. මානසික ලෝකයක අපි අතරමං වෙලා ඉන්නේ. එතකොට දැන් මේ පේනවා කියනකොටම අපි පේන දෙයක් ගැන කතා කරනවා. පේන දේ ලස්සනයි, ඒක රතු පාටයි, නිල් පාටයි, කොළ පාටයි කියලා අපි විස්තර කරනවා. අපි ওই විදිහට කතා කරන්නේ. හැබැයි ඒක කිසිම කෙනෙක් මේක ඇත්ත කතාව දන්නේ නැතුව තමයි ඕක කියන්නේ. දැන් රතු පාට බාහිරයේද තිබුණේ? රතු පාට කියන එක සංඥාවක් විදිහට දැනගත්තනම් ඒක බාහිරේ තියෙන්න පුළුවන්ද? එහෙම තියෙන්න විදිහක් නැහැ. එහෙනම් රතු පාට කියන එකත් ඔබ දැනගත්තා. නිල් පාට කියන එකත් දැනගත්තා. සුදු පාට කියන එකත් දැනගත්තා. එහෙනම් මේ සංඥා නේද? ඒක නිසා නෙමෙයිද මේ අත්දැකීම් ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේ අර නෙල්ලි ගෙඩියක් අතර ගත්තා වගේ වෙන් කරනව නේද? අහලා තියෙනවනේ අතඹුලක්සේ ගත්තා කියලා ලෝකය. අතඹුල කියන්නේ මොකද්ද? නෙල්ලි ගෙඩියට කියන සිංහල නම. එහෙනම් අතඹුලේ තියෙන්නේ රසවල් කීයක්ද? 5ක් තියෙනවා නේද? 5ක් තියෙනවා. එහෙනම් මේ 5 තමයි අතඹුල කියලා කියන්නේ උපමා කරනවා පංච උපාදානස්කන්ධයට. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔන්න දැන් ඇහැ කන නාසයෙන් මිදිලා පේන, ඇහෙන, දැනෙන, දැනගන්නවා කියන එකට ආවා. පේන, ඇහෙන, දැනෙන, දැනගන්නවා කියන එක මොකක්ද? උපාදානයක් බව අපි ඔන්න ප්‍රත්‍යක්ෂ කරනවා. එහෙනම් මනෝමූලිකව උපාදානයක් දැඩිවගත් ස්වභාවයක් නිරන්තරයෙන් භාවිතා වීම තමයි ලෝකය කියලා කියන්නේ. ඔන්න දැන් අපි බලමු පේනවා කියන එක ඇතුලේ පේන දේ සහ පේන කෙනා වෙන් වෙලා තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. මේක ඇත්ත අපිට පේන්නේ නැති නිසා තමයි මෙතන ලොකුම ගැටලුව සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් මේ කළු ගල ධාතුවක් විදිහට අපි දකිමුකෝ. කළු ගල කියලා කියන්නේ මොකද්ද? ධාතුවක්. එහෙනම් අටලොස් ධාතුවෙන් අපි මේක විසඳ ගන්න පුළුවන්. අටලොස් ධාතුව කියන එක ඔබ අහලා තියෙනව නේද? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. මේ හැම වචනයකම ධාතු කියලා වචනයක් තියෙනවා. සෝත ධාතු, ශබ්ද ධාතු සහ සෝත විඥාන ධාතු. ඒ වගේම ගාන ධාතු සහ ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු. කාය ධාතු, ස්පර්ශ ධාතු, කාය විඥාන ධාතු. තව මොකක්ද? මනෝ ධාතුව සහ ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. දැන් මෙතන කීයක් තියෙනවද? අටලොස් කියලා කියන්නේ කීයටද? 18ක් තියෙනවනේ.
එනම් මේ අටලොස් ධාතුව දිහා බැලුවොත් මෙන්න මේ අටලොස් ධාතුව තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න දැන් හිතන්න අපි අර කලින් උපමාව මරගමු. ඔන්න අවසාන වශයෙන් අපි මේක සරලවම විසඳගමු. ඔන්න දැන් කළු ගල දකින්නවා. කළු ගල දකින්නේ කොහොමද? ඇසින්. ඕකනේ අපි දන්න කතාව නේද? හරි. ඔන්න දැන් අපි කළු ගල කියන්නේ මොකද්ද? රූප ධාතුව. ඔබට පේන සියල්ලම මේකට උපමා කරගන්න. ඔබට ඔබව පේන්නේ කළු ගලක් පේන විදිහටම තමයි. කළු ගල දිහා බැලුවාම කළු ගල කියලා හිතෙනවා. ඔබගේ කකුල දිහා බැලුවාම මොකද්ද හිතෙන්නේ? මගේ කකුල තමයි මට පේන්නේ. වේදන කිසිම වෙනසක් නැහැ. එකක් ඇතුලේ දෙකක් පැනවෙන්න බෑ කිසිසේත්ම. දැන් හිතන්නකො ඔබට පේන එක ඇතුලේ දැන් ඔබ ඉස්සරහා බලාගෙන ඉන්නවනේ. මේ ඉස්සරහා ඔබට පේනකොට දැන් ඔබට පේනවා පුටුවක් තියනවා වෙන්න පුළුවන්, මේසයක්, මල් පැලයක් කොහොම තියෙනවනේ. දැන් මේ පේන එක ඇතුලේ අපි පනව ගන්නවා තව මොනවද? පේන දේවල්. ඒක ඇතුලේ තව අපි ගණන් කරනව නේද? 1යි 2යි 3යි. පුටුවයි මේසයයි මල් පෝච්චියයි 3ක් මට පේනවා කියලා. දැන් මේ මොනවද මේ? ඒ තමයි මානසිකාර එහෙම නැත්නම් අபிසංකරණය කියලා අපි කියනවා ඔකට. ප්‍රපංච කරනවා කියලා තව වචනයක් තියෙනවා. මේ බර වචන චර වැඩක් නැහැ. නැති ස්වභාවයක් තුල තව අතරමං වීමක් තමයි මේ අපි සිද්ධ කරගෙන තියෙන්නේ. ඒක ඔබට තේරෙන්නේ මේක ටික ටික වැටහෙනකොට. එතකොට මේ කළු ගල ධාතුවක් විදිහට ඔන්න අපි වෙන් කරගමුකෝ. ඔන්න කළු ගල පැත්තකින් තියෙනවා. දැන් පේන සියල්ලටම ඇහෙන දැනෙන දැනගන්න සියල්ල ගැනම තමයි මේ විස්තරය කරන්නේ. හරි. ඔන්න දැන් කළු ගල කියන එක ධාතුවක් විදිහට පැත්තකින් තිබ්බා. ධාතුව කියන්නේ මොකද්ද? දරාගත් ස්වභාවයට කියනවා ධාතු. දැඩිව ගත්ත ස්වභාවය. දැන් ඔබ ඇතුලේ තියෙන මොනවද මේ? දත්ත ටික කියලා හිතන්නකෝ. ඔබ රෙකෝඩ් කරගත්ත ටික. මම එහෙම කියන්නම්කෝ. ඔන්න ඕකට කියනවා මොනවද? ධාතු. ඔන්න කළු ගල ඔන්න ඔහොම තියෙනවා. ඔන්න ධාතුවක්. දැන් ඇහැ කියන එක ගන්නකො. දැන් අපි කළු ගල කියන වචනේ පැත්තකින් තියලා ධාතු කියලා තමයි මේකට ආමන්ත්‍රණය කරන්නේ. ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ ඇල්ලුවාම ඔබට දැනෙන්නේ මොකද්ද? ඒ තද ගතියක් නෙමෙයිද? තද ගතියක් දැනෙන්නේ. හරි. එහෙනම් කළු ගල ඇල්ලුවාමත් තදයි, ඇහැ ඇල්ලුවාමත් තදයි. ඔන්න ඇහැ පැත්තකින් තිබ්බා. දැන් ධාතු නේද? චක්කු ධාතු, රූප ධාතු. ඔන්න දැන් ධාතු දෙකක්. දැන් මේ ධාතු දෙක හම්බ වෙනවද? ඔන්න දැන් මම මේ කියන දේ හොඳට අතුලාන්තයෙන් ප්‍රශ්න කරන්න. ඔබ දරාගත්ත දෙයකට දරාගත්ත දෙයක් හම්බ වෙනවද කියලා තමයි මෙතෙන්දි මේ ප්‍රශ්නේ අහන්නේ. කළු ගල දන්නවද? ඒ කළු ගල වටේට ගෙවල් තියෙනවා, ගස් තියෙනවා, ඉස්සරහා මිනිස්සෙක් ඉන්නවා, කළු ගල ළඟ තවත් කළු ගලක් තියෙනවා කියලා කළු ගල දන්නවද? දන්නේ නැහැ. දන්නේ නේද? දන්නේ. එහෙනම් ධාතුවකට ධාතුවක් හමු වෙන්නේ නැහැ. කළු ගල් දෙකක් එකට වැද්දුවොත් එහෙම එක කළු ගලකට රිදෙනවද? කළු ගල දන්නවද කළු ගලක් මගේ ඇඟේ වැදුනා කියලා? දන්නේ නැහැ. එහෙනම් මේ කළු ගලයි ඔබගේ ඇහැ කියලා හිතාගෙන ඉන්න ධාතුවයි
ධාතු දෙක ඝට්ටණය වුණොත් ධාතු දෙක දන්නවද? දන්නේ නැහැ. එහෙනම් චක්කුංච පටිච්ච රූපේච වෙලාම නැහැ නේද? ඇහැ රූප කියලා දෙකක් හමු වෙන්නෙම නැත. ඒ දෙක සිද්ධ වුණේ නැත්තම් uppajjati චක්කු විඤ්ඤාණ. උපද්ද වන්න විදිහක් නැහැ. එහෙනම් හිතක් උපදිනවද? උපදින්නේ නැහැ. එහෙනම් එහෙම හිතක් ඉපදුන්නේ නැත්තම් එතන ඇහැයි රූපයි කියලා ભેදයක් වෙන්නෙත් නැහැ. දැන් ඔබට තේරෙනවද මේ කියන ගැඹුරු කාරණාව ඇතුලේ තියෙන්නේ? දිත්තේව දිත්තමත්තං භවිස්සති. අපිට ගහක් පේනකොට ගහ කියන සංඥාවෙන් තමයි මේක වෙන් කරලා දෙන්නේ. දැන් සංඥාව කියලා කියන්නේ මොකද්ද? උපමාවරම් බලන්න. සංඥාව උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ මිරිඟුවකට. මිරිඟුවේ වතුර වෙන් කරලා ඒ වතුර වලට පාට එකතු කරන්න පුළුවන්ද? අර රතු පාට වතුර, මේ කොළ පාට වතුර, අරග නිල් පාට වතුර කියලා වෙන් කරන්න පුළුවන්ද මිරිඟුවේ වතුර? කවදාවත් වතුර තිබිලා තියෙනවද මිරිඟුව ඇතුලේ? එහෙනම් හොඳට බලන්න සංඥාවට අර්ථ නැහැ. ඔබ මේ වෙලාවේදී ගහ කියලා මතක් වෙනකොට ඒ තමයි ඔබ දකින මිරිඟුව. ඔන්න මිරිඟු සංඥාව. පැහැදිලිද මේ කියන එක? මේක බොහොම සරල බොහොම ලස්සන දර්ශනයක්. මේක වැටහෙනකොට සියලුම බර ඉවත් වෙනවා ජීවිතයේ තියෙන. සියලු බෙදීම් ඉවත් වෙලා යනවා. එහෙනම් දැන් සංඥාවේ මේ වෙලාවේ ඔබ දකිනවා ගහ කියන සංඥාව එනකොටම විද්‍යාමාන වෙනව මොකද්ද? සංඥාව කියන එක බාරගත්තොත් තමයි මොකද්ද වෙන්නේ? ඒ තුල මම කියන ස්වභාවය විද්‍යාමාන වෙලා තියෙන්නේ. දැන් සංඥාවේ එහෙම නැත්තම් මිරිඟුවේ වතුර නැති බව අපි දැක්කොත් ඔබට දැනෙන පණිවිඩය ගහ කියලා එන වචනය පදය අර්ථය මොකක් වෙනවද? එතනම අවසానයි. හේතුව ඔබ හිතන්න මේ වෙලාවේ ඔබට ඔන්න ගල කියලා පේනවා. පේන එක මොකද්ද? සංඥාවක්. ඔන්න දැන් ભેද කරගන්න එපා. භෞතික කතන්දරෙන් ඔබ ඉවත් වෙන්න. ඕලාරික ස්වභාවයෙන් ඉවත් වීම තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද. ඕලාරික මට්ටමින් ඉවත් වෙන ස්වභාවය තමයි අපි මේ පටිසෝතගාමී චින්තනය. ඒතකොට භෞතික කතන්දරයක් මෙතන නොමැති බව අපි මුලින්ම දැක ගන්නවා. එහෙනම් කළුගල කියනකොටම කළුගල කියන්නේ සංඥාවක් නේද? අපිට සිහිපත් වෙනවා කළුගල විතරක් නෙමෙයි ගහ කියලා එකකුත් තියෙනවා. දැන් කළුගල කියන එක අවසන් වෙලා නෙමෙයිද ගහ කියන එක ආරම්භ වුනේ. කළුගල කියන එක දැකලා ඉවර වෙලා නෙමෙයිද ගහ කියන එක සිහිපත් වෙන්නේ. ගහ කියන එක සිහිපත් වුණාම මතක් වෙන්නේ මොකද්ද? කළුගල කියලා එකකුත් තිබුණා. කළුගල කියලා එකකුත් තිබුණා කියන සංඥාවක් නෙමෙයිද? සංඥාවක්. එහෙනම් මේ මිරිඟුවේ වතුර තමයි අපි එක එක විදිහට අපි දකිනවා. කළුගල කියලා දකිනකොටම මිරිඟුවක්. දැන් මේකේ අල්ලන්න පුළුවන්ද ගිහිල්ලා? බෑ. ඇල්ලුවොත් තද බව අපිට හම්බ වෙනවා.
කොහෙටද හම්බ වුනේ? අතටද? නෑ, අතට හම්බුණා කියලා ආපහු දැනෙන්නේ කොහෙන්ද? මිරිඟුවෙන්මයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ උපාදානය කියන එක හරිම සරලව අපිට පෙන්නලා නැද්ද? හැබැයි මේක දැනගන්න එක ලේසි පහසු නෑ නේද? ලේසි පහසු නෑ. එහෙනම් ඒක නිසාමයි කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්ම ශ්‍රවණයේ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මේ ටික සම්පූර්ණ වෙනකන් ඔබට ධර්මයේ කියන එක හම්බ වෙන්නේ නැහැ. බුදුන් දකින්න වෙන්නේ නැහැ. එතකොට දිත්තේව දිත්තමත්තා කියලා කියන්නේ මොකද්ද? ඔබ පේනවා කියන එක විතරක් හිතන්න පුළුවන් නම්, ගහ, අම්මා, තාත්තා, දුව, පුතා, මම, කහපාට කොළපාට කියන ටික ගන්නෙ නැතුව ඔබට පුළුවන් ද පේනවා කියන එකේ ඉන්න? පේනවා කියන්නේ මොකක් වගේ එකක්ද? හිත. පේනවා කියලා කියන්නේම මොකද්ද? විඥානයේ නැමැති මායාව. ඔන්න ඔතනින් එහාට තමයි දාරුචීරිය ඒ වචන ටික අහලා මොකද්ද කරේ? තමා තුලින් මේක දැක්කා. තමා තුලින් දැක්කා දිත්තේව දිත්තමත්තං භවිස්සති. පෙනීමක්. පෙනීමක් කියනකොට ඒක අම්මා වෙන්නෙත් නෑ, තාත්තා වෙන්නෙත් නෑ, රතු පාට වෙන්නෙත් නෑ, කොළ පාට වෙන්නෙත් නෑ. ඒක කෙස් වෙන්නෙත් නෑ, දත් වෙන්නෙත් නෑ, හම, මස්, නහර, කාන්තා, පිරිමි වෙන්නෙත් නෑ. පෙනීමක්. එහෙනම් පෙනීම ඇතුලේ මොකක්වත් නොතිබිලද? පෙනීම කියන්නේ අපිට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි විඥානං මජ්ජි. මැද අපිට දකින්න බෑ. මැද තමයි නිර්වාණය. එහෙනම් වර්තමානයේ තමයි නිර්වාණය කියලා කියන්නේ. එහෙනම් වර්තමානයේ යමක් සිද්ධ වෙන්නේම නෑ. සිද්ධ වෙලක් නෑ. සිද්ධ ඉදිරියට සිද්ධ වෙන්නෙත් නෑ. එහෙනම් අතීත, අනාගත, වර්තමාන කියන කාලාත්‍රයෙන්ම මිදුණ තැනකයි සත්‍ය පවතින්නේ. එහෙනම් සත්‍යයේ පුද්ගලෙක් නිවන් දකින්නව නෙමෙයි, නිර්වාණය නැමැති යථාර්ථයේ බවටම පත් වෙනවා. එච්චරයි සිද්ධ වෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේලා ඇතුළු මේ ආර්ය ධර්මය අවබෝධ කරගත්ත සියලු ආර්යයන් වහන්සේලා පත් වුණ ස්වභාවය. එහෙනම් මේ ස්වභාවය ඔබට මුණ ගැහුනොත් ඔබත් ඒ ස්වභාවයටම පත් වෙන එකයි කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියලා කියන්නේ. එහෙනම් මේක පොතකින් ඉගෙන ගන්න කවදාවත් බෑ. පොතේ ওই වචන ඔක්කොම ටික තියෙනවා. හැබැයි ඔබට ඒ තුල ධර්මයේ මුණ ගැහෙන්නේ නෑ. මේ පණිවිඩය ඇහෙන්න ඕනේ. ඇහිලා ඔබ තුලින් ඔබම මේක දැක ගන්න ඕනේ. එහෙනම් කාලාම සූත්‍රයේ දේශනා කරන්නේ මෙන්න මේ කතාවම තමයි නේද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. තමා තුලින්ම මේක දැකගත්තාම තමයි බුදුන් දැක ගන්න පුළුවන්. එහෙනම් බුද්ධ කියලා කියන්නේ කුමක්ද? හිත විසින්ම හිතේ පවතින ඇත්ත ස්වභාවය ඔබට පෙන්නන මොහොත. එහෙම නැත්නම් මේ පණිවිඩයට තමයි බුද්ධ කියලා කියන්නේ. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. එහෙනම් මේ කාරණය තමයි අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා දාරුචීරියට කිව්වා වගේම ඔබ මෙතනත් නොවේ, ඔබ එතනත් නොවේ. මෙතන කියන්නේ මොකද්ද? ඔබට මේ පේන මම කියලා අරගෙන ඉන්න එක. දැන් ඔබ ඇල්ලුවහම මොකද්ද හිතෙන්නේ? මේ ඉන්නේ මම කියලානේ නේ. ඔබ මෙතනත් නොවේ, ඔබ එතනත් නොවේ. ඔබට පේන දේ ඇතුළෙත් මම කියන ස්වභාවය පැනවිලා නැහැ.
ඔබ එහි අතරද නොවේ. ඒ දෙක නැද්ද කොහේ හරි ඉන්නවද? ඒත් නෑ. ඔබ පරලෝකෙහිත් නොවේ. ඔබ වෙනත් ලෝකයක ඉන්නවත් නොවේ. එහෙනම් මේ පරම ශුන්‍ය ස්වභාවය. එහෙම නැත්නම් Nirodha කියලා කියන්නේ නැත කියන අන්තය නෙමෙයි. කිසිම දාක පැන නොවුන සකස් නොවුන ස්වභාවයක්මයි තථාගතයන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන්නේ. දැන් තථාගතයන් වහන්සේ ඉන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධයෙන් මිදුන තනයි අපිට තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්නේ. එහෙම නැතුව භෞතික ලෝකයකට බුදු කෙනෙක් පහළ වුණා කියන කතාව නෙමෙයි. ඒක බොහෝම ප්‍රාථමික කතාව නේද? ඒක නෙමෙයිනේ අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ බුදුන් වහන්සේ කියන පණිවිඩය පිළිබඳව. නේද? එහෙනම් සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අත්හැරලා යන්නේ ඔන්න ඔය කියන බුදුන්ව සොයාගෙන. තමා ඇතුළෙම කරන ගවේෂණය තමයි අවසානයේදී කල්පනා කරන්නේ කොතනකවත් තියෙන දෙයක් නෙමෙයි මේ තමා තුළම පවතින සත්‍ය තමයි තථාගත සම්මා සම්බුද්ධත්වය කියලා අවබෝධ කරන්නේ. එහෙනම් ඒ කාරණය තුලින් අපිට පේන්න ඕනේ දේ තමයි පේන දේ අල්ලන්නත් බෑ, අල්ලන දේ කවදාවත් පේන්නෙත් නෑ. පේන දේ අපිට අල්ලන්න බෑ. ඇල්ලුවාම අහුවෙන්නේ මොකද්ද? ඇල්ලුවාම අහුවෙන්නේ තද බවක්, වැగిරෙන ස්වභාවයක්, හමා යන ස්වභාවයක්. හැබැයි ඒකත් මොකද්ද? සංඥාව නැමැති මිරිඟුව විසින් පෙන්වන තවත් එක්තරා මිරිඟුවක්. කොච්චර මිරිඟුවේ වතුර බොන්න ගියත් වතුර අපිට මුණ ගැහෙන්නේ නැහැ. පිපාසය සංසිඳුවා ගන්න බෑ. එහෙනම් හොඳට මේ මැජික් එක ඔබම අත්විඳින්න. ඔබ හැම වෙලාවකදීම ජීවිතේ මේක දකින්න උත්සාහවන්ත වෙන්න. ධාතුවකට ධාතුවක් මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් අර හොද්දේ රහ හැන්ද දන්නේ නැහැ වගේ තමයි. ඒ වගේ හොද්ද කිව්වෙත් නැහැ මේකට ලුණු ඇති කියලා. හැන්ද කිව්වෙත් නැහැ. එහෙනම් ඇහැයි රූපයි කියලා කියන්නේ හොද්දයි මොකද්ද? හැන්දයි වගේ. එහෙනම් සිත විසින් තමයි මොකද්ද කරන්නේ? මේක හැන්ද මේක හොද්ද මෙන්න රහ කියලා අපිට පෙන්නනවා. එහෙනම් මේ මැජික් එකට අපි හැමදාම රැවටෙනවා. එහෙනම් මේ මැජික් එක තේරුම් ගත්තාම අපිට තේරෙනවා යම් සිද්ධියක්, යම් පුද්ගලයෙක්, යම් ක්‍රියාදාමයක්, කර්මයක්, ක්‍රමයක් සිදු නොවෙනවාමයි සිද්ධ වුනේත් නැති බව. එහෙනම් අතීතයේ සිද්ධ කරපු පෞකාරකම් මට කොයි වෙලාවකදී හරි ලැබෙයි කියන මිත්‍යාවෙන් අපි මිදෙනවා. හැබැයි ওই දර්ශනය තුල පමණයි. ඒකයි බුදුරජාණන් වහන්සේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් පමණයි සියලුම පසුතැවීම් ඉක්මවලා සතරපාගත වීමෙන් වැළකෙන්නේ. සතරපාගත උප්පත්තියෙන් ගැලවිලා ඉන්නේම කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. මොකද එයා අතීතයේ කියන එක භෞතිකයක් විදිහට දරුණුවට ගන්නෙ නැහැ. ඒක නිසා එයා මොන දේ කරලා තිබුණත් අපාගත වීමක් නැත. එහෙනම් මෙන්න මේ කාරණා ටික සිහිපත් කරගෙන අද කතා කරපු සාකච්ඡා කරපු දහම් කාරණා ඇතුලේ ඔබට නොතේරෙන යමක් තියෙනවා නම් අපේ ගෲප් එකට ඒක යොමු කරන්න පුළුවන් හැකියාව තියෙන ඕනම වෙලාවක ඕන ප්‍රශ්නයක් ඒකට ඉදිරිපත් කරන්න සහ මේ වෙලාවේ යම්කිසි දහම් ගැටලුවක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. සීලෝම දිනාට තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් යම්කිසි දහම් ගැටලුවක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. අද දවසේදී සාකච්ඡා කරගන්නට යෙදුන ඒ දහම් කාරණාව තුලින් ඔබ නැවත වාරයක් ඒ ශ්‍රවණය කරලා යම්කිසි දහම් ගැටලුවක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න ඕනෑම අවස්ථාවක අද දවසේදී
බොහෝම ගෞරවයෙන් යුක්තව ධර්මයේ ගවේෂණය කරනවා කියන චේතනාව මූලික කරගෙන මේහා සම්බන්ධ වෙලා කටයුතු කරන්නට යෙදෙන ඔබ සියලුම දෙනාට මේ උතුම් ගාම්භීර ශුන්‍යතා පටිසංයුක්ත ඒ ආර්ය මාර්ගය ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස මේ සාකච්ඡා මාලාව හේතු උපනිශ්‍ය ධර්මතාවයක් බවටම පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඒ වගේම මේ බුද්ධ ශාසනය තුලදීම සියලුම දෙනා ප්‍රාර්ථනා කරන ආකාරයෙන් මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සියලුම හේතු සකස් වෙලා ඔබට මේ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න නිර්වාණයට පත්වීම පිණිසම මේ සෑම වචනකම ඔබට ලැබෙනා වූ යම් අර්ථයක් තිබෙනවා නම් අන්නේ අර්ථය ප්‍රඥාවක් බවටම පත්වෙත්තා. මේ බුද්ධ ශාසනය තුලදී මුතුම් අජරාමර සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් වෙත්තා. කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේම වෙත්වා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. එවනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි. අභිවාදන සීලිස නිච්ඡං වත්පාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලුම දෙනාට තෙරුවන් සරණයි. අද දවසේදී සියලුම දෙනාට නිර්වාණ ප්‍රත්‍යක්ෂ පිණිස උතුම් ශුන්‍යතා දර්ශනය පිළිබඳව සද්ධර්ම දේශනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලුම දෙනාටත් උතුම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ වේවා. තෙරුවන් සරණයි.